සමන් එදිරිමුනි. චූ කරලා දාවේ. ඔව්. දෙවෙනි නිම සහ සංගීතේ. මේ කතා දෙකම ලියන්නේ ඔබ. එතකොට දෙවෙනි නිමේ අනුහස්ගේ අවන්තගේ ඉස්කෝලේ යාළුවෙක් වුණ මේ කොල්ලා සංගීත කතාවේ තියෙන කොහමද? දැන් බලන්න සමහර නළු නිලියෝ ඉන්නවා 7:00 ඉඳලා 9:00 වෙනකම් විවිධ නාලිකා වල විවිධ නිර්මාණවල ඉන්නවා. ඒක ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් හොඳයි. නමුත් නිර්මාණයේ පැත්තෙන් ඒක හොඳ නැහැ. දැන් ඔබම කියනවා නිර්මාණයක් පැත්තෙන් ඒක හොඳ නැහැ කියලා. මොන ෆක්ද සමන්? දැන් ආනන්දගේ නිවසම වෙන්න එපේ අවුරුදු 50ක් ෂූට් කළා. අනිවාර්යයෙන්. ඒකට එකම ලොකේෂන් තමයි. ලබ්බ තමයි. මුල් එපිසෝඩ් වල උදේනික තිබ්බ කුස්සිය එපිසෝඩ් 500 ගණන් වෙදි මාරුනේ කොහමද කියපන්කෝ. හරි ඒක වෙන්න පුළුවන් කියපකෝ. මොකද ගෙදරක කුස්සි දෙකක් තියෙන පුළුවන්නේ. හැබැයි එපිසෝඩ් 500 ගණන් වල තිබ්බ කුස්සිය ආයි එපිසෝඩ් 900 ගණන් වෙදි මාරුනේ කොහමද? ඇයි උදේන ජීවත් වෙන්නේ මාලිගාවකද? මොකද hina වෙන්නේ? බඩත්තරෙක් වගේ. සමන්. මම ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දෙවනි ඉනිමටද වැඩිපුර බණිනවා පේන්නේ සිදුව එකටද? දෙවෙනි නිමට. සිදුව එක දෙවනි ඉනිමට වඩා සෑහෙන්න ගිහිල්ලා 1000ත් පන්නලා. ඒක දිග නැද්ද එතකොට? ඒ හුස්කේ සිදුව ලියන්නේ තෝ කියලා දන්නවනම් ඒකට තමයි මුලින්ම බනින්නේ. මොකක් හරි අවාසනාවකට මිනිස්සු දන්නේ නැහැ ඒ ගොබ්බ කතාව ලියන්නේ කවුද කියලා. දන්නවනම් ඒක ලියන ගොබ්බයට තමයි මිනිස්සු මුලින්ම බනින්නේ. අම්මපා මං කියන්නේ ඇත්තමයි. උඹට පුළුවන් නම් ওই සිදුව කියන සක්කිලි මූසල කතාව ඉවරයක් කරලා දාපන්. උඹ මේ දෙවෙනි ඉනේ මොන තරම් ඇදගෙන ඉපන් ඒක අනුම ගන්න බලන් ඉන්න හරි පුළුවන්. මේ මූසල කතාව මම පාපයක් මා දැන් සාපයක් කරලා තින්නේ. උඹ මං කියනවට ඕන නම් අම්මපා ඕනනම් බලපන්. අද කතාව බලපන් ගිහලා සිදුව එකේ බලලා ආයෙ මාසෙකට පස්සේ ඇවිල්ලා ආයෙ බලපන් කතාව. උඹට මොනවත් මිස් වෙන්නේ නෑ බං. හරිද? මං කියනවට ඒක කරලා බලපන්. කොටින්ම කිව්වොත් ඔබ අද එපිසෝඩ් එක බලද්දි සුමිත්‍රා යදන් ඉන්න සාරිය තව මාසෙකින් ඇවිල්ලා බලද්දිත් ඒ ගෑණි ඒකමයි යදන් ඉන්නේ. පූජීතයි නේද මහත්තයෝ? මං කියන්නම් එක්ක තමුසේ මේ කතාව නවත්තපන් ලියලා ඉවර කරලා නවත්තපන්. නැත්තම් අපේ ගෙදර අපේ ආච්චිට අලුතෙන් ටීවී එකක් ගන්න සල්ලි දීපන්.